හරි. සංචාරක තොරතුරු වගේ පිළිබඳව අපි දැන් කතා කරා. අපි ඊළඟට කතා කරනවා මම දුවේ පුතේ ඔයාලත් එක්කලා මම්මාවත් සම්බන්ධව. මංමාවත්. මංමාවත් කියනකොට දුවේ පුතේ මෙන්න මෙහෙම මම්මාවත් ප්‍රධාන වශයෙන්ම ඔයාලට දකින්න පුළුවන් වෙයි. ඒ අකුර දාලා. මෙන්න මේවට අපි කියනවා දුවේ පුතේ ඒ ශ්‍රේණියේ ප්‍රධාන මාර්ග. ඒ වගේම මෙන්න මේ විදිහට දාලා තියෙනවා නම් දුවේ පුතේ අපි ඒවට කියනවා B ශ්‍රේණියේ ප්‍රධාන මාර්ග. ඒ වගේම දුවේ පුතේ මාර්ගයක් තියෙනවා මෙතන රතු පාටට තියෙනවා ආය සුදු පාට ආය රතු පාට ආය සුදු ආය රතු මෙන්න මේ විදිහට මේකට අපි කියනවා දුවේ පුතේ ඉදි කරමින් පවතින මාර්ගයක්. ඉදි කරමින් පවතින මාර්ගයක්. ඒ වගේම දුවේ පුතේ මෙන්න මෙහෙම කහ පාටට මේක ඇතුලේ තියෙනවා නම් අපි ඒකට කියනවා දුවේ පුතේ සෙසු මාර්ග කියලා. ඒ වගේම දුවේ පුතේ කළු පාටට විතරක් මෙන්න මේ විදිහට තියෙනවා නම් අපි ඒවට කියනවා දුවේ පුතේ අප්‍රධාන පාර. එහෙම නැත්නම් ජිප්‍රිය හෝ කරත්ත පාර. ඒ වගේම තවත් තියෙනවා දුවේ පුතේ මෙන්න මේ විදිහට කළු පාටට ඉරිකුටක් විතරක් තියෙනවා නම් අපි ඒකට කියනවා දුවේ පුතේ අඩි පාර. අඩි පාර. එතකොට මම මුලින් කතා කරා A ශ්‍රේණියේ ප්‍රධාන මාර්ග, B ශ්‍රේණියේ ප්‍රධාන මාර්ග, ඊළඟට අඩි පාර, ඒ වගේම ඉදි කරමින් පවතින පාර, ඒ වගේම දුවේ පුතේ සෙසු මාර්ග කහ පාටින්, ඒ වගේම දුවේ පුතේ ජිප්‍රත හේවත් කරත්ත පාර. ජිප්‍රත හේවත් කරත්ත පාර අපි කියනවා මේකට අපි කියනවා ජිප්‍රිය හේවත් කරත්ත පාර. හරි. ඉවර නෑ. තවත් තියෙනවා. ඒ වගේම දුවේ පුතේ ඊළඟට මම කතා කරන්නම් රතු පාටට මෙහෙම තියෙනවා දුවේ පුතේ දෙපැත්තෙන්. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ විදිහට දාලා දුවේ පුතේ ඒකේ මැද්දෙන් දුවේ පුතේ දාලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. අපි මේකට කියනවා දුවේ පුතේ බින්ගය. මේකට අපි කියනවා බින්ගය. ඒ වගේම දුවේ පුතේ පාර තියෙනවා මෙන්න මේ විදිහට. පාර තියෙනවා ඔය විදිහට. ඒ වගේම මෙන්න මෙතනින් ගංගාවක් ගලනවා නැත්නම් ඇලක් ගහනවා. මෙන්න මෙතන කළු පාටට මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඉරි කෑලි ටිකක් ගහලා දෙනවා. අපි ඒකට කියනවා දුවේ පුතේ තොටුපළ. අපි ඒකට කියනවා තොටුපළ. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේකෙන් අතු ගංගාවක් වගේ ඇවිල්ලා මෙන්න මේ විදිහට ප්‍රධාන පාරේ යනවා නම් අපි ඒකට කියනවා දිය මංකඩ කියලා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ විදිහට තියෙනවා නම් අපි මේකට කියනවා පාලම. මේකට කියනවා බොක්කුව. පාලම සහ බොක්කුව. ඒ වගේම දුවේ පුතේ තවත් යන්න පුළුවන් ඔයාලට ඕනනම් මෙන්න මේ විදිහට තියබිලා මෙන්න මේ විදිහට කළු පාටින් දීලා ඒ වගේම මෙන්න මේ විදිහට මේකට අපි කියනවා අඩි පාලම. මෙන්න මේ විදිහට අපි කියනවා අඩි පාලම. මුලින්ම දුවේ පුතේ පළවෙනියට තියෙනවා දුවේ පුතේ මේකට අපි කියනවා බින්ගය කියලා. ඒ වගේම අපි කතා කරා මේක තමයි මගින් ගෙන යන තොටුපළ. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ අඩි පාලම. ඒ වගේ මෙතන තියෙනවා දුවේ පුතේ දිය මංකඩ. ඒ වගේ මෙතන තියෙනවා පාලම. අතන තියෙනවා බොක්කුව. මෙන්න මේ සලකුණු දුවේ පුතේ මෙන්න මේ සිතියම් මුහුණ තුල තමයි අඩංගු වෙලා තියෙන්නේ. මේ තොරතුරු තමයි අපි දැන් මේ කතා කරන්න වෙනම අරගෙන. අන්න ඒ ටික තමයි දුවේ පුතේ මම්මාව පිළිබඳව කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඊළඟට මම යනවා දුම්රිය මාර්ග තොරතුරු. මේකට කියනවා දුවේ පුතේ පුළුල් ඒකීය දුම්රිය මාර්ග. ඒ වගේම දෙවෙනිකට අපි කියනවා පුළුල් ද්විත්ව දුම්රිය මාර්ග. මෙන්න මේ විදිහට මේකට වඩා ලාවට තියෙනවා නම් අපි ඒකට කියනවා දුවේ පුතේ පටු මාර්ගය. අපි ඒකට කියනවා පටු මාර්ගය. මේක ටිකක් තද කළු පාටින් ටික ලොකුවට මේක ලා කළු පාටින් ටිකක් පොඩියට. ඒකට අපි කියනවා පටු මාර්ගය. අරකට කියනවා පුළුල් ඒකීය මාර්ගය කියලා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ වගේ එකට අපි කියනවා දුවේ පුතේ බිම් ගෙය කියලා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ වගේ එකට අපි කියනවා
පාලම කියලා. මෙන්න තියෙනවා දුවේ පුතේ පුළුල් ඒකීය දුම්රිය මාර්ගය, ඒ වගේම පුළුල් ද්විත්ව දුම්රිය මාර්ගය, ඒ වගේම පටු මාර්ගය, ඒ වගේම දුවේ පුතේ මෙතන තියෙනවා බිංගය, ඒ වගේම මෙතන තියෙනවා දුවේ පුතේ පාලම. මෙතන තියෙනවා පාලම. පුළුල් ඒකීය දුම්රිය මාර්ග, පුළුල් ද්විත්ව දුම්රිය මාර්ග, පටු මාර්ගය, ඒ වගේම බිංගය, ඒ වගේම දුවේ පුතේ පාලම. තවත් තියෙනවා දුම්රිය මාර්ග ලක්ෂණ තවත් තියෙනවා. ඉවර නෑ. තවම ඉවර නෑ. හරි. ඒ වගේම දුවේ පුතේ ඊළඟට තියෙනවා දුවේ පුතේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ විදිහට ප්‍රධාන පාරක් යනවා. මේකට කියනවා දුවේ පුතේ දුම්රිය හරහා ආරක්ෂිත පාර. දුම්රිය හරහා ආරක්ෂිත පාර. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ වගේ කළු පාටින්ම තියෙනවා නම් අපි මේකට කියනවා දුම්රිය හරහා අනාරක්ෂිත පාර. ඒ වගේම දුවේ පුතේ ඊළඟ අපි කතා කරනවා දුම්රිය මාර්ගවල තියෙන තවත් ලක්ෂණයක් තමයි මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ දකින්න පුළුවන් නම් දුවේ පුතේ අපි ඒකට කියනවා ඛණ්ඩිය. මේකට අපි කියනවා ඛණ්ඩිය. ඒ වගේම මෙන්න මේවා ටික අනිත් පැත්තට හරවලා මෙන්න මෙහෙම තියෙනවා නම් මේකට අපි කියනවා කැපුම. අරක ඛණ්ඩිය මේක කැපුම. ඛණ්ඩිය හා කැපුම. මේ තමයි දුවේ පුතේ දුම්රිය මාර්ගය හරහා ආරක්ෂිත පාර. මෙන්න තියෙනවා දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත පාර. මෙන්න තියෙනවා දුවේ පුතේ ඛණ්ඩිය. මෙන්න තියෙනවා කැපුම. දුම්රිය මාර්ගය හරහා ආරක්ෂිත පාර, දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත පාර, ඒ වගේම ඛණ්ඩිය, ඒ වගේම කැපුම. තවමත් ඉවර නැහැ. තවත් තියෙනවා. මෙන්න තියෙනවා දුවේ පුතේ දුම්රිය පොළ, ඒ වගේම මෙන්න තියෙනවා දුම්රිය නැවතුම. දුම්රිය පොළ, දුම්රිය නැවතුම. ඒ වගේම දුවේ පුතේ තවත් තියෙනවා දුවේ පුතේ මෙන්න මෙතෙන්ට අපි කියනවා දුම්රිය පාලම උඩින් පාර සහ පාලම යටින් පාර. පාලම උඩින් පාර සහ පාලම යටින් පාර. ඒ කියන්නේ දුම්රිය පාරට යටින් පාර සහ ඒ වගේම දුම්රිය පාරට උඩින් පාර. මෙතන තියෙනවා දුම්රිය පොළ, ඒ වගේම දුම්රිය නැවතුම. ඔන්න ওই ටික තමයි දුවේ පුතේ දුම්රිය මාර්ග සම්බන්ධව කතා කරන්න තියෙද්දී කතා කරන්න තියෙන ප්‍රධානම ලක්ෂණ ටික. හරි. දුම්රිය මාර්ග ලක්ෂණත් හරි, මහා මාර්ග ලක්ෂණත් හරි, ඒ වගේ මායිම් ටිකත් හරි, සංචාරක තොරතුරු ටිකත් හරි. ඊළඟට මම කතා කරන්නම් දුවේ පුතේ ජල වාහනය සම්බන්ධව. ජල වාහනය සම්බන්ධව. ඉතින් ජල වාහනය කතා කරනකොට දුවේ පුතේ මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම නිල් පාටට මෙන්න මේ වගේ රතු පාට එකක් ගැන වැව් කණ්ඩියත් එක්කලා කියන්නේ මෙන්න නැත්තම් මේ දුඹුරු පාටින් මේ එකක් තියෙනවා අපි කියනවා මේකට වැව කියලා. ඒ වගේම මේක මෙන්න මේ විදිහට වටෙන් විතර නිල් පාට මැද සුදු පාට තියෙනවා නම් අපි ඒකට කියනවා අත්හරින ලද වැව හේවත් පාළු වැව. අත්හරින ලද වැව හේවත් පාළු වැව. ඒ වගේම මෙන්න මේ විදිහට තියෙනවා නම් එකක් අපි ඒකට කියනවා වාරි ඇල. වාරි ඇල. ඒ වගේම දුවේ පුතේ නිකන් මෙන්න මේ විදිහට එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා දියවල. ඒ වගේම මෙන්න මේ ඉරක් විතරක් තියෙනවා නම් අපි ඒකට කියනවා වේල්ල. මේ ඇවිල්ලා වේල්ලක්. මේ ඇවිල්ලා දියවලක්. මේ ඇවිල්ලා වාරි ඇලක්.
මේ තියෙනවා වැවක් මෙන්න තියෙනවා පාළු වැවක් හෙවත් අත්හරින ලද වැවක්. පාළු වැවක් හෙවත් අත්හරින ලද වැවක්. හරි. ඔන්න ඔය ටික තමයි දුවේ පුතේ ජල වාහන ලක්ෂණ ඇදී කතා කරන්න තියෙන්නේ. පළවෙනියටම තියෙනවා දුවේ පුතේ වැව. ඊළඟට පාළු වැව හෙවත් අත්හරින ලද වැව. ඒ වගේම දුවේ පුතේ මේකට අපි කියනවා වාරියල. ඒ වගේම දුවේ පුතේ දියවල. ඒ වගේම දුවේ පුතේ වේල්ල. දියවල ඒ වගේම වේල්ල. ඉතින් දුවේ පුතේ ඔතනනොත් දුවේ පුතේ ජල වාහන ලක්ෂණ ඔය ටික විතරයි තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ භූෂමතා ලක්ෂණ සම්බන්ධ. භූෂමතා ලක්ෂණ දුවේ පුතේ දුඹුරු පාට මේකට පාවිච්චි වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තද පාටින් තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රධාන සමෝච්ච රේඛාව කියලා. ඒ වගේම මෙහෙමකට කියනවා අපි අතරමැදි සමෝච්ච රේඛාව කියලා. ප්‍රධාන සමෝච්ච රේඛාව, අතරමැදි සමෝච්ච රේඛාව, අතිරේක සමෝච්ච රේඛාව. ඒ වගේම මේකට අපි කියනවා සමගැඹුරු රේඛාව. සමගැඹුරු රේඛාව. ඒ වගේම මේ වගේ ත්‍රිකෝණයක් දාලා මෙන්න මේ විදිහට දාලා තියෙනවා නම් අපි ඒකට කියනවා ත්‍රිකෝණමිතික ස්ථානය. ඒ වගේම මෙන්න මේ විදිහට රතු පාට ඩොට් එකක් තියලා උසත් නිකන් ගානක් දෙලා තියෙනවා අපි ඒකට කියනවා ස්ථානීය උස කියලා. ඒ වගේම මේකට අපි කියනවා දුවේ පුතේ ගල් වල කියලා. ඒ වගේම මේකට අපි කියනවා මෙන්න මේ විදිහට නිකන් තියනවා නම් අපි ඒකට කියනවා ගල කියලා. ගල් වල ගල. ඒ වගේම දුවේ පුතේ දුඹුරු පාටින් මෙන්න මේ විදිහට දාලා තියනවා නම් තැනක ඒකට අපි කියනවා වැලි තලාවක් කියලා. වැලි තලාවක්. වැලි තලාවක්. වැලි තලාවක්. උඩින්ම මම අර නිකන් දුඹුරු පාටින් දැම්මම මේකට අපි කියනවා වැලි තලාව, ප්‍රධාන සමෝච්ච රේඛාව, අතිරේක සමෝච්ච රේඛාව, අතරමැදි සමෝච්ච ප්‍රධාන සමෝච්ච රේඛාව, අතරමැදි සමෝච්ච රේඛාව, අතිරේක සමෝච්ච රේඛාව, සමගැඹුරු රේඛාව, ත්‍රිකෝණමිතික ස්ථානය, ස්ථානීය උස, ගල්වල ගල. ගල ගල්වල ස්ථානීය උස, ත්‍රිකෝණමිතික ස්ථානය, සමගැඹුරු රේඛාව, අතරමැදි සමෝච්ච රේඛාව, මේ අතිරේක සමෝච්ච රේඛාව, අතරමැදි සමෝච්ච රේඛාව, ප්‍රධාන සමෝච්ච රේඛාව, වැලි තලාව. ඉතින් මෙන්න මේ ටික තමයි දුවේ පුතේ භූෂමතා ලක්ෂණ යටතේ කතා කරන්න තියෙන්නේ. තව අපිට ලක්ෂණ වර්ග දෙකක් තියෙනවා සංස්කෘත ලක්ෂණ ගැන කතා කරන්න. ඊළඟට මම කතා කරනවා දුවේ පුතේ ස්වාභාවික වෘක්ෂලතා යටතේ එන ලක්ෂණ සම්බන්ධව. ස්වාභාවික වෘක්ෂලතා යටතේ එන ලක්ෂණ සම්බන්ධව. දුවේ පුතේ හිතන්න කොළම කොළ පාටට දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ තැන් තැන් වල කොළ පාට ලක්ෂණ තියෙනවා මේ කොළ පාට තැනින් තැන කොළ පාට තියෙනවා මම පිටර ඔයාලට පේනවා ඇති කියලා මේ කොළ පාට ලක්ෂණ මෙන්න මේ විදිහට කොළ පාටට තියෙනවා නම් අපි ඒකට කියනවා දුවේ පුතේ වී වගාව කියලා. අපි ඒකට කියනවා වී වගාව. ඒ වගේම කොළ පාට පසුබිමේ දුවේ පුතේ මෙන්න මේ විදිහට කොළ පාට පසුබිමේ දුවේ පුතේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයට ඩොට් තුනක් තියෙනවා නම් මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයට ඩොට් තුනක් තියෙනවා නම් දුවේ පුතේ ඒකට අපි කියනවා තේ වගාව කියලා. දැන් මේකේ තයි දුවේ පුතේ කහ පාට පසුබිමේ ඩොට් තුනක්. මේකේ මෙතන තියෙනවා රබර් වගාව, තේ වගාව නම් නෑ දුවේ පුතේ. ඒ වගේම රබර් ගස් තියෙනවා නම් දුවේ පුතේ මෙන්න මේ විදිහට කහ පාට පසුබිමේ මෙන්න මේ විදිහට දුවේ පුතේ කොළ පාටට මෙන්න මේ විදිහට මේකට අපි කියනවා රබර් වගාව. ඒ වගේම කහ පාට පසුබිමේ දුවේ පුතේ කොළ පාටට මෙන්න මේ විදිහට තියෙනවා නම් ගස් జాතියක් ගස් හදලා තියෙනවා නම් මේකට අපි කියනවා පොල් වගාව. වී වගාව මුඩින්ම තියෙනවා. ඒ කියන්නේ කොළ පාට පසුබිමක් තියෙනවා නම් මෙන්න මේ කොළ පාටට තියෙනවා නම් අපි ඒකට කියනවා වී වගාව. ඒ වගේම කහ පාට පසුබිමේ කොළ පාට ඩොට් තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා තේ වගාව. කහ පාට පසුබිමේ දුවේ පුතේ කොළ පාටට මෙන්න මේ වගේ ගහක් තියෙනවා නම් රබර් ගහක් අඳලා තියෙනවා නම් ඒක රබර් වගාව. මේ විදිහට තියෙනවා නම් අපි ඒකට කියනවා පොල් වගාව. වී වගාව, තේ වගාව, රබර් වගාව, පොල් වගාව.
මේ තමා දුවේ පුතේ ප්‍රධානම වගාවන් 3. ප්‍රධානම වගාවන් 4. ඕනම සිතියමක දකින්න පුළුවන්. ගොඩක් බහුතර සිතියම් වල දකින්න පුළුවන් වගාවන් ටික තමයි ඔය කිව්වේ. හරි. දුවේ පුතේ කහ පාට පසුබිමේ මෙන්න මේ විදිහට දුවේ පුතේ ඩොට් ටිකක් විතරක් තියලා තියෙනවා නම් අපි ඒකට කියනවා දුවේ පුතේ වෙනත් පැවිලි. ඒ වගේම මේක කහ පාටට විතරක් තියෙනවා නම් අපි ඒකට කියනවා ගෙවත්ත කියලා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ වගේ එක මෙන්න මේ වගේ ලක්ෂණ